ඉතා බලවත් මගධ රාජධානියක අජාසත්ත නම් කුමරෙකු ජීවත් වුණා. ඔහුගේ පියා වූයේ බිම්බිසාර රජතුමා. ඔහුගේ මව වෛදේහී දේවිය. කුමරුක සෑම දෙයක්ම තිබුණා. ආදරය, ගෞරවය, බලය ලැබෙන අනාගතයක්. නමුත් එදා කුමරුගේ ජීවිතයට මිත්‍රයෙකු ලෙස පැමිණියේ දේවදත්ත. ඔහු බුද්ධ සසුනේ තෙරුණෙක් වුවත් ඔහුගේ හදවත තුළ ඊර්ෂ්‍යාව සහ බලයට ඇති ආසාව වර්ධනය වෙමින් තිබුණා. ඔබට අදම රජ වෙන්න පුළුවන්. ඔහු කුමරුගේ කනට කිව්වා. ඒ වචන අජාසත්තගේ හදවත තුළ බීජයක් වගා කළා. අන්තිමේදී කුමරු තීරණයක් ගත්තා. තම පියා බිම්බිසාර රජතුමා සිරගත කරන්න. රජතුමා සිරගේ සිටියත් ඔහුගේ හදවතේ කෝපයක් තිබුණේ නැහැ. ඒත් අජාසත්තගේ හදවත තුළ සාමයක් තිබුණේ නැහැ. රාත්‍රීවල ඔහුට නිදාගන්න බැරි වුණා. අවසානයේ ඔහු තීරණය කළා සත්‍යය සොයන්න. ඔහු ගියේ ලෝකයට ආලෝකය දුන් මහත් මනුෂ්‍යයා හමුවට. ගෞතම බුදුන් වහන්සේ. කුමරු බුදුන් වහන්සේ ඉදිරියේ නමස්කාර කරේ තම හදවතේ බර කීවා. බුදුන් වහන්සේ සංසුන්ව කියා දුන්නා. කොයිතරම් බලවත් වුණත් කර්මයෙන් ගැලවෙන්න බෑ. නමුත් සත්‍යය දැන පසුතැවිලි වී ධර්මය අනුගමනය කරන කෙනා ආලෝකය සොයාගනී. ඒ වචන අජාසත්තගේ හදවත වෙනස් කළා. ඔහු තම වැරදි පිළිගන ධර්මයට ආරක්ෂාව දුන්නා. කාලය ගත වුණා. ඔහු ඥානවත් රජෙක් බවට පත් වුණා. නමුත් ඔහුගේ ජීවිත කතාව අපට මතක් කරන්නේ මෙයයි. ලස්සන වචන සෑම විටම හොඳ අදහස් නොවිය හැක. වැරදි මිතුරන් ජීවිතය වෙනස් කළ හැක. නමුත් පසුතැවීම සහ සත්‍යය සෙවීම අඳුරෙන් ආලෝකයට ගෙන යයි.